සුබ දවසක් සියලු දෙනාටම. ඉතින් අද වීඩියෝෙන් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ 2025 EPS විභාගය පිළිබඳව. ඉතින් දැන්ට කතා බහක් කරනවා මේ 2025 වර්ෂයේ, ඒ කියන්නේ දැන් 2024 වර්ෂයේ දෙවෙනි කාණ්ඩය නෙවෙයි 2025 වර්ෂයේ සඳහා EPS විභාගය පවත්වන්න යන්නේ මේ CBT ක්‍රමයට නෙමෙයි UBT ක්‍රමයට කියලා. කියන්නේ ටැබ් එකක් ආශ්‍රයෙන් මේ එක්සෑම් එක පවත්වන්න යනවා කියලා. දැනට කම්පියුටර් ආධාරයෙන් තමයි විභාගය පැවැත්වෙන්නේ ඔයගොල්ලෝ දන්නවා. නමුත් මේක 2025 වර්ෂයේදී ටැබ් එකක් උපයෝගී කරගෙන විභාගය පවත්වන්න යනවා කියලා. ඉතින් මෙහෙම UBT ක්‍රමයට EPS විභාගය කරොත් මේක සේවාංශයට බලපාන්නේ කොහොමද කියලා තමයි අද වීඩියෝෙන් කතා කරන්නේ. ඉතින් ඔයගොල්ලෝ දන්නවා දැනට 2024 පළවෙනි කාණ්ඩය යටතේ සේවාංශයෙන් විභාගය කරපු සියලු දෙනාම වෙබ් එකේ අප්ලෝඩ් වෙලා ඉන්නේ. ඉතින් දැන් මේ දැන්ට පැවැත්වෙන 2024 දෙවන කාණ්ඩයේ සේවාංශයේ කවුරුවත් නැති නිසා දැනට අප්ලෝඩ් වෙලා ඉන්න සෙට් එක තමයි මේ ඉදිරියට එන කෝටා වලින් ඇග්‍රීමන්ට් ලැබෙන්නේ. නමුත් දැන් මේ 2025 වර්ෂයේ සඳහා විභාගය පැවැත්වීමේදී ඒකෙදි සේවාංශයෙන් ඇඩ්මිෂන් අරන් එක්සෑම් පාස් වෙන කට්ටිය නැවත වෙබ් එකට ඇතුළත් වෙනකොට ඒ කට්ටියත් අර ඇග්‍රීමන්ට් එනකොට අහු වෙනවා. ඉතින් මේ CBT ක්‍රමයෙන් එක්සෑම් එක කරොත් මේ 2025 වර්ෂයේ සේවාංශයෙන් ඇඩ්මිෂන් අරන් එක්සෑම් එක පාස් වෙලා වෙබ් එකට ඇතුළත් වෙනකොට 2026 අගෝස්තු මාසෙත් පහුවෙන්න ගොඩක් දුරට ඉඩ තියෙනවා. ඒ මොකද දැන් ඔයගොල්ලෝ දන්නවා 2025 වර්ෂයේ සඳහා ඇඩ්මිෂන් ගන්නකොට 85000ක් විතර ප්‍රමාණයක් අනිවාර්යෙන් ගන්න හැකියාව තියෙනවා මේ යන ක්‍රමවේදයත් එක්ක. දැන්ට මේ අවුරුදු 2-3 ඇතුළත මේ ඇඩ්මිෂන් ගත්ත ප්‍රමාණයත් එක්ක බලනකොට 85000ක් විතර ප්‍රමාණයක් ගන්න පුළුවන්. අපි 85000ක් ගන්නවා කියලා හිතුවොත් ඒකෙන් අනිවාර්යයෙන්ම 30000ක වගේ ප්‍රමාණයක් සේවාංශයෙන් ඇඩ්මිෂන් ගනී. මොකද දැන් මේ සේවාංශයේ කට් ඔෆ් මාර්ක් එක ගියපු අඩු ලකුණු ප්‍රමාණයත් එක්ක බලනකොට ගොඩක් දෙනෙක් මේ සේවාංශයෙන් ඇඩ්මිෂන් එක ගන්න නැඹුරුතාවයක් තියෙයි. මොකද අනිත් එක නිෂ්පාදන සහ දීවරාංශයේ ලකුණු ඉතාම ඉහළ මට්ටමකින් බලන නිසාත් මේ සේවාංශයේ ලකුණු ගොඩක් අඩුවෙන් බලපු නිසාත් මේ සේවාංශයට 30000ක විතර ප්‍රමාණයක් ඇඩ්මිෂන් ගන්න අවස්ථාව තියෙනවා. ඉතින් එහෙම 30000ක වගේ ඇඩ්මිෂන් ප්‍රමාණයක් අරගත්තොත් මේ CBT ක්‍රමයට කරනකොට මේක අනිවාර්යයෙන්ම එක්සෑම් එක කාණ්ඩ දෙකට කැඩෙයි. එතකොට ඒ කාණ්ඩ දෙකක් යටතේ තමයි විභාගය පැවැත්වෙන්නේ. කොහොම වුණත් මේ 2025 වර්ෂයට ඇඩ්මිෂන් නිකුත් කරලා 2025 වර්ෂයට අදාළ විභාගය පවත්වන්න මේ 2025 වර්ෂයේ අගෝස්තු මාසෙ විතර වෙයි. දැන්ටම 2024 දෙවන කාණ්ඩය මේ ජූනි මාසයේ විතර වෙනකම් එක්සෑම් එක ඇදලා යන හින්දා. ඉතින් එහෙම පටන් ගන්න එක්සෑම් එක CBT ක්‍රමයට කරොත් CBT ක්‍රමයටම පැවැත්වුවොත් මේ 2025 පළවෙනි සෙට් එකේ කට්ටිය එක්සෑම් එක කරලා කට් ඔෆ් එක දීලා ස්කේල් කරලා වෙබ් එකට වැටෙන්න 2026 8 වෙනි මාසය වගේ වෙයි. නමුත් මේක UBT ක්‍රමයට කරොත් දැනට පවත්වන්න, ඒ කියන්නේ විභාගය පවත්වන්න යන ගත වෙන කාලය හරි අඩකින් අඩු කරගන්න පුළුවන්. ඒ කියන්නේ දැන් දවසකට 320ක් වගේ ප්‍රමාණයක් කරනවා විභාගය. මේක දෙගුණයක් කළා කරන්න පුළුවන් මේ UBT ක්‍රමයට ගියොත්. එහෙම වුණොත් එහෙම දැන් 85000කට ඇඩ්මිෂන් ගත්තොත් මාස 9ක් වගේ කාලයක් ගත වෙනවා එක්සෑම් එක පවත්වන්න. නමුත් මේක UBT ක්‍රමයට කරනකොට මාස 4කින් වගේ ඉවර කරන්න පුළුවන්. එහෙම වුණොත් එහෙම මේ එක්සෑම් එක කරලා වෙබ් එකට ඇතුළත් වෙන්න අවස්ථාව ලැබෙනවා ඒ 2025 කට්ටියටත් ඉක්මනින්ම. අන්න එහෙම වුණොත් සේවාංශයට ඒකේ බලපෑමක් වෙනවා. මොකද
ඊළඟ සේවා අංශයෙන් වෙබ් එකට ඇතුළත් වෙන්න කට්ටිය ඇතුළත් වෙනකම් අවස්ථාව තියෙන්නේ මේ 2024 කට්ටියට. ඉතින් අර කට්ටිය ගොඩක් ඉක්මනින් වෙබ් එකට වැටුනොත් ඒ කට්ටියත් එක්ක පොඩි තරගයකුත් තියෙනවා. ඉතින් ඒ නිසා මේ සේවාංශයෙන් ලැබෙන අඩු ඇග්‍රීමන්ට් ප්‍රමාණයත් එක්ක බලනකොට මේ 2025 සෙට් එක පරක්කු වෙන තරමට තමයි 2024 පළවෙනි සෙට් එකට chance එක තියෙන්නේ. මොකද මේ 2025 වර්ෂයේදී පැවැත්වෙන කෝටා පහටම වෙන කවුරුවත් තරඟ කරන්න අහු වෙන්නේ නැහැ. මේ 2025 වර්ෂයේදී ලැබෙන කෝටා පහටම සෙට් වෙන්නේ මේ 2024 වර්ෂයේදී සේවාංශයෙන් ඇඩ්මිෂන් අරන් එක්සෑම් පාසල වෙබ් එකේ ඉන්නේ ඒ සෙට් එකට තමයි අවස්ථාව තියෙන්නේ. ඉතින් මේ 2024 සෙට් එක ගොඩාක් අඩු වෙන්න ඒ කියන්නේ ඇග්‍රීමන්ට් එන්න මේ කට්ටිය අඩු වෙනවා. ඉතින් ඒක මේ ගොඩාක් දුරටම අඩු වුණාට පස්සේ 2025 කට්ටිය වෙබ් එකට වැටුනොත් තමයි මේ 2024 කට්ටියට හොඳයි කියලා කියන්න පුළුවන්. මොකද ඒතර 2024 ටීම් එක ඇග්‍රීමන්ට් ඇවිල්ලා ඉවර වීගෙන යනකොට 2025 කට්ටිය වෙබ් එකට ඇතුළත් වෙනවා නම් හොඳයි මේ දැනට වෙබ් එකේ ඉන්න 2024 කට්ටියට. ඉතින් මේක UBT ක්‍රමයට පැවැත්වුවොත් අර 2025 කට්ටිය ප්‍රමාදයකින් තොරව වෙබ් එකට ඇතුළත් වෙනවා. අන්න එතකොට අවාසියක් තියෙනවා මේ UBT ක්‍රමයෙන් අවාසියක් වෙනවා මේ සේවාංශය දැනට වෙබ් එකේ ඉන්න කට්ටියට. ඉතින් බලමු ගොඩක් දුරට ඔය කතාවක් විතරක් වුණොත් හොඳයි. ගොඩක් දුරටම මේක මේ 2025 වර්ෂයේදී CBT ක්‍රමයට යයි. එහෙම වුණොත් 2024 මේ පළවෙනි සෙට් එකට සේවාංශය කට්ටියට හොඳ chance එකක් ඒකත්. නමුත් අපි බලමු තාම නිල වශයෙන්ම ප්‍රකාශිත පත් කරලා නැහැ UBT ක්‍රමයටද කරන්නේ කියලා. ඉතින් බලමු මොකක්ද වෙන්නේ කියලා. ඉතින් මේ එන පළවෙනි කෝටාවෙන් ගොඩක් දෙනෙක්ට ඇග්‍රීමන්ට් එයි සේවාංශේ. ඉතින් ඕගලන්ට ඉක්මනින් ඇග්‍රීමන්ට් එකක් එන්න කියලා ප්‍රාර්ථනා කරමින් අද වීඩියෝ එකෙන් නතර වෙනවා. සුබ දවසක් සියලු දෙනාටම.